නමී නමස්කාරයෙන් ගැසෙත්වා. හොඳයි පළමුව තපතරාම ලෝකහිම කරාය මානවන භාග්‍යවත්තාන්තම ශාන්තිනායි. අමාමෑණී ලෝතුරා තථාගත සම්මා සම්බුද්ධ සර්වක රාජෝත්තම මහන්තේගේ අනුගුණ මේ යක්ෂයාට යක්ෂණීට ප්‍රේතයට ප්‍රේතිට කුම්භයාන්ට වළංගුද බලංගු මේ දරුවට වැඩ හිංසා පමුණුවක් නැතුව ඉක්මනින් උත්තර දෙන්න ඕන. ඊළඟට කිස්තුම් කෝටිය දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනුගුණ මේ යක්ෂයා යක්ෂණී භූතය ප්‍රේතය අහනවා. යකුන්ට අගරදකම් කරන නෝර මිරුදුනා කොහෙර පුරන වයිස් කරන විසඳු රාජෝත්තම මහන්තේගේ අනුගුණ. යකුන්ගේ ඉසමල කරන උදාහරණ කරන වරම් රාජ දේවතාවුන් වහන්සේලාගේ අනුගුණ. යකුන් කපා කොට යකුන්ගේ වැඩ ගත්තා විජය කුමාරන් අනුගුණ අහනවද? අහනවා. එම් අහනවා නම් මේ දරුවගේ ශරීරයට මේ විදිහට මේ වද හිංසා පමුණවන්න සෙල්ලම් මුසිප්පාත් පමුණවන්න හල හොල්මන් කරන්න අකාර විකාර භූත මායා පිස්සු හොල්මාද කරන්න කවුද මේ වැහිදින්නේ කියලා අපි ඉරමුදුන් ජාමේ දැනගත්තා. මල ප්‍රේතයා ඉන්නවා කිව්වා. ඉරමුදුන් රීරියකා ඉන්නවා කිව්වා. මහතුන් දේවතාවුන් වහන්සේ ඉන්නවා කිව්වා. පිළිගන්නවද? පිළිගන්නවා. එතකොට මේ දේවතාවුන් වහන්සේගේ මේ දරුවගේ ශරීරයට මේ යම් කිසි වරම් මාලාවක් දෙවියන්ගේ බැල්මක් ආකර්ෂණ මාලාවක් ගමන් ගත කරනවද? පොඩ්ඩක් අම්මලා තාත්තලා කවුද අම්මා හරි කවුරු එන්නේ? එතකොට මේ දරුවගේ ශරීරයට මං අහන්නේ යක්ෂ භූත දිස්ත්‍රි වලට අමතරව දෙවි දෝෂයක්, දේව බැල්මක්, දේව වරම් මාලාවක් ගමන් ගත කරනවද කියලා මං අහන්නේ. ඉදිරියට තියෙනවා. එතකොට ඒ කියන්නේ දෙවියන්ගේ වරම් මාලාවකුත් මේ දරුවගේ ශරීරයට තියෙනවා. තියෙනවා. ඒ මොන දෙවියන්ගේ වරම් මාලාවක්ද මේ ඇවිල්ලා තියෙන්නේ? කොහොමද? ශූන්‍යන් දෙවියන්ගේ වරම් මාලාවක් තියෙනවා. එතකොට මේ දරුවට නිර්ත ගීත වාදිත තාල ශාස්ත්‍ර එතනින් ගියාට පස්සේ මේ දරුවට මන්ත්‍ර ශාස්ත්‍ර එහෙම නැත්නම් ඒ පිහිටපු මේ කර්මාන්ත සාන්ති කර්ම මුල් කරගෙන පෙරදරි වෙච්චා යම් කිසි ඒ තමන්ගේ ශරීරයට ඔරොත් දෙන්නා තමන් කැමති වෙන්නා තමන් ප්‍රිය කරන්නා තමන්ට උත්පත්තියෙන් සාජාකියාවෙන් පිහිටපුවා යම් කිසි තාල ශාස්ත්‍රය එහෙම නැත්නම් මේ මන්ත්‍ර ශාස්ත්‍රය එහෙම නැත්නම් මොකක් හරි වේදයේ පැත්තෙන් ශාස්ත්‍රය පිහිටවලවත් තියෙනවද මොනවද තියෙන්නේ වාදන හැකියාව තියෙනවා ඒ දරුවට ඒවත් බලපානවා එතකොට මේ යකුන් යසින්යන් තමන්ගේ යක්ෂ වදකරුවේ යක්ෂ ගැතිදරුවේ යක්ෂ මේ වත් පිළිවෙත්කාරයෙක් කරගන්න කැමති. එතකොට මේ තොවිල කරලා මේ ශාන්ති කර්මය කළා. නැවත මේ දරුවගේ ශරීරයට සතියකින් දෙකකින් මාසකින් 6 මාසකින් 3 මාසකින් අවුරුද්දකින් මේ ලෙඩේ හැදෙනවද? බන්ධනය වෙනවා. අද බන්ධනය වෙනවා. සදහටම. නැවත හැදුනොත් මේ තොවිල කරන මම බොරුකාරයද තමන් බොරුකාරයද? හයියෙන් කියන්නේ. කවුද බොරුකාරය? ඔව් තමන් බොරුකාරයා. ඔව් එතකොට අදින් පස්සේ මේ දරුවගේ ශරීරයට ඒ ගවමස් කැවිලා නැවතත් මේ යන්ත්‍රමාලාව කරේ නැති හින්දා ඒ තමන් පන්ති ගිහිල්ලෙනකොට ඒ සොහොන් පිට්ටනියක් සොහොන් කනත්තක් පසුකරන් එනකොට නැවතත් මේ දරුවගේ ශරීරය ග්‍රහචාරයේ දුර්වල හින්දා ඒ දාපු ආරක්ෂාව කරේ තිබුණේ නැති හින්දා අන්නේ නැවතත් ඒ ප්‍රේත දිස්ත්‍රි වැටුණා කියලා කියනවා. එහෙමනේ? එහෙමයි. එතකොට මේ ඒ කාපු ඒ ගවමස් කෑවනම් ඒ දේ බඩේ දැනිවිල නැවත තියෙනවා දුර්වල කෙනෙකුට ඉක්මනට කොහොමද යක්ෂ බෝධ මායන් වැටෙනවා. ඒක අහන දෙයක් නෙමෙයි. ඒ දේට අපි බඩට මෙතරිල්ලක් කරලා තැඹුම් හොදි දෙන්න ඕනේ කියලා එනබුදුන් ඥාම කිව්වා. දෙන්න ඕනනේ දෙන්න ඕන. ඒ තැඹුම් හොදි දීලා යන්ත්‍රමාලාවක් පලන්දලා මේවත් පිළිවෙත් කරලා සදහටම මේ ප්‍රේතය දිස්ත්‍රියක් ඇරලා යනවද? එතකොට මේ තමන්ගේම ඥාති කෙනෙක් තමන්ගේම හිතවත් කෙනෙක් තමන්ට විශ්වාසවත් කෙනෙක් බොහොම වෙහෙත මහන්සිය. ඒ මහත්යාගේ කකුලත් මේ තුවාල වෙලා නොකර බැරි කමට මේ දරුවා වෙනුවෙන් මුදලකට නෙවෙයි වෙහෙත මහන්සි වෙලා හැන්දෑරිලා යම් කිසි මේ පේනයක් බලලා ඒ කියන්නේ මේ අඳුනක් බලලා අඳුනෙන් මේ ප්‍රේතය බන්ධනය කරගෙන සූදානම් වෙලා ඉන්නවා. එතුමට මේ පේනිය පිළිලා දැන් තියෙන්නේ. පෙන්ලා තියෙන්නේ බොහොම හොඳයි මාත් පිළිගන්න. මාත් මේ මිනිස්සයා හැන්දෑ ඉඳලා යම් කිසි දෙයක් අපිට කිව්වා. මේක මට සභාවට කියන්න අවශ්‍ය නැහැ කිව්වා. අනිත් මිනිසුන්ට කියන්න අවශ්‍ය නැහැ කෝ ගුරුනාන්ට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියනවා මට කිව්වා. මම ඒක බොහොම ඉහළින් පිළිගත්තා. මොකද මම දැනගත්තා එතුමට පෙන්නේ නැහැ කියන එක. ඒ වචන ටිකෙන් මම පිළිගත්තා. එතකොට ඒ බොහොම අමාරුවෙන් අර ඉන්න හිතගෙනවත් ඉන්න බැරි. අපි ඇත්තටම පව් කියන්නේ ඒ මෙහෙත මහන්සියනේ තමන් වෙනුවෙන් මේ පුතා වෙනුවෙන් මෙහෙත මහන්සියලා. එතුමා මේ ප්‍රේතය බන්ධනය කරන්න ලේස්ති කරලා තියෙනවා. ඒ බන්ධනයේ ප්‍රේතය අහුවෙනවද? අහුවෙනවා. ওই සහතිකමයි. එතකොට මේ ප්‍රේතය කී දෙනෙක් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එතුමා තමයි දන්නේ. එතුමා දන්නෝ ඔයා කෙනෙක් කිව්වත් දෙන්නෙක් කිව්වා කී දෙනෙක් ඉන්නවද කියලා. එතුමා ඒක බන්ධනය කරගන්න අපිට ඒ වෙලාවට කියලා දෙවි. ඒ කියන විදිහට අපි ප්‍රේතය බන්ධනය කරලා දෙනවා. ඒ කිලෝගුරු බන්ධනෙන් අපි බන්ධනය කරලා ලේස්ති කරලා තියෙනවා ප්‍රේතය. බන්ධනය වෙනවද? බන්ධනය වෙනවා. බන්ධනය වෙලා මේ ප්‍රේත දිස්ත්‍රියක් මහතෝන් දේවතාවුන් වහන්සේගේ දිස්ත්‍රියක් ඉරුමුතුන් රීරයාගේ දිස්ත්‍රියක් මහා ප්‍රේත දිස්ත්‍රියක් ජීවිතාන්තයෙන් සදාහන දිස්ත්‍රියක් terලා යනවා. නැවතත් මේ දරුවගේ ශරීරයට දවමස් කෑවත් උරුමස් කෑවත් මොනමස් කෑවත් එන්න බෑ. මොකද අපි ප්‍රේතය බන්ධනය කරාට පස්සේ නැවත ප්‍රේතයෙක් එන්න බෑ. තිලෝගුරු බන්ධනේ බුදුහාඳුර දේශනා කරපු තිලෝගුණ්ඩ සූත්‍රයක් තියෙනවා. තිලෝගුරු බන්ධනේ තමයි ප්‍රේතය බන්ධනය කරන්නේ. මේ බන්ධනේට ප්‍රේතය අහුවෙනවද? අහුවෙනවා. අහුවෙලා මේ දරුවට මෙතනින් අහුවෙන්නේ නැතුව ඉන්න බෑ බොහොම හරි. එතකොට මේ තමන්ට යන්ත්‍රමාලාව පළඳුන එක පරිස්සම් කරගන්න ඕනේ මේ පුතා. ඊළඟට තමන්ට ඒ නිර්ත ගීත වාද්‍ය තාල සාත්‍ර පිළිතලා තියෙනවනම්
ඒ තාර ශාස්ත්‍ර කරගෙන යනකොට ඒ තමන්ගේ තියෙන දෝෂ අයින් වෙනවා. යකුන්ට, දෙවියන්ට, ග්‍රහයන්ට දොළ දෙනකොට මේ පුතාගේ අතුනුත් ඒ වගේ හේත ගීත වාදන කරනකොට දෙවියන්ගේ හිස් සතුට වෙනවා, යකුන්ගේ හිස් සතුට වෙනවා, ග්‍රහයන්ගේ හිස් සතුට වෙනවා. එතකොට මේ තියෙන පරමාණු රූපේ දෝෂ දුරු වෙලා, නවග්‍රහ අපල දුරු වෙලා, යක්ෂ භූත මායන් දුරු වෙලා, සපතක්ෂක සාසයක් ඉබේම ළඟින් ඉක්මනින්ම ලැබෙනවා. ඊළඟට තවත් එකක් තමයි තමන්ට වරම්මාලාවක් කියනවා කියලා දෙවියන්ගේ ආකාශයෙන් බැලමක් කියනවා. ශූන්‍යන්තේ යහනතර බැලම. ඒ ශූන්‍යන්තේ යහනතර බැලම තමන් ගන්න කැමතිද අයින් කරගන්න කැමතිද? ගන්න කැමති. එතකොට ශූන්‍යන්තේ යන්ගේ බැලම ගන්නවා නම් තමන් මේ ශූන්‍යම් පහනක් පත්තු කරලා බොහොම පේ වෙලා මස් මාංශ වලින් තොර වෙලා ඒ වේලාවල් වලට ශූන්‍යන්තේ යන්න පහන් පත්තු කරලා තමන් නාලා පිරිසිදු වෙලා ඒ දේවල් කරගෙන යන්න ඕන. ඊළඟට තමන්ට මුඛවරම් බලවරම් ඥානවරම් සිද්ධිවරම් තියෙනවනම් ඒව ගන්න ඒ කැබලිත දේවාලට ගිහිල්ලා කැවැල්ලාවේ දේවාලට ගිහලා ශූන්‍යන් දෙයියන්ට පළතුරු පූජාවක් තියලා අටපිරිකර පූජා කරලා කිරිවෙහෙරට හරි එහෙම නැත්නම් අනුරාධපුරයට හරි තමන්ට ඒ වරම්මාලාව ගන්නවා නම් මේ දෙවිල කරලා මාස 3කින් පස්සේ එහෙම කරගන්න පුළුවන්. කැමතිද? කැමති. එතකොට මේ වෙලාවේ මේ මහසොන් දේවතාවුන් වහන්සේගේ දිස්ත්‍යත් ඉරුමුතුන් ත්‍රිරකාගේ දිස්ත්‍යත් මල ප්‍රේත දිස්ත්‍යත් ජීවිතාන්තය දක්වා සදාහට දිස්ත්‍යත් කරලා යනවාද? යනවා. තමන්ට කන්න ඕනේ නැහැ. බොන්න ඕනත් නැහැ. සෙල්ලම් කරන්නේ නැතුව ඇතිද? ඇති. බොහොම හොඳයි. එහෙනම් මේ වෙලාවේ බුදු පිළිතුරු කියන්නේ ලෞතර බුදුහාමුදුරු බුද්ධ ඡායා රූපේ පුරාල බලට යන්න ඕන. අපි එක්කන් යනවා. පුරාල බලට ගිහිල්ලා Taman දිවුරුමක් දීලා මොකද්ද අපිට දෙන සලකුණ දිස්ත්‍යත් කරලා යනකොට? පූතුණක් කියනවා. පූතුණක් කියලා දිස්ත්‍යත් කරලා යනවද? සදාහටම යනවා. ওই සහතිකමයි. අන්න හරි. එක්කන් යන්න. අර ගන්න. අන්න දෙහිදී දිවුරුමයි. දෙහිදී ගිනේ ගන්න හදිසිය කොට ගන්න. මායං වෙලා යකුගංග ගාන